බලමු ධනු ලග්නයට කෙසේ වෙයිද කියලා. බලපෑම මිශ්‍ර ඵලයි. සෞඛ්‍ය පිළිබඳ තරමත් සැලකිලිමත් විය යුතුයි. නමුත් බලාපොරොත්තු වූ උරමයන් රක්ෂණ මුදල් හෝ ලොතරැයි වාසනා පෑදීමේ ඉඩකඩ පවතිනවා. රහස් සතුරන් පරාජය කිරීමට හැකියාව ලැබෙන කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මකර ලග්නයට බලපෑම ඉතා සුබයි. විවාහ ජීවිතය ඉතා සතුටුදායක වෙනවා. අවිවාහකයට සුදුසු සහකරුවක් සහකාරියෙක් මුණ ගැසෙනවා. පවුලේ ව්‍යාපාරයෙන් ඉහළ ලාභ ලැබිය හැකි බවටත් අතර පොදු සමාජීය කටයුතුදී කැපී පෙනෙන චරිත බවට පත්වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපි බලමු කුම්භ ලග්නයට මිශ්‍ර ඵල දෙනවා. ණයබරින් නිදහස් වීම සහ පවතින නඩු හබවලින් ජය ගැනීමට අවස්ථාව ලැබෙනවා. සතුරන් යටපත් වෙන කෙසේ වෙතත් සෞඛ්‍ය ගැන විශේෂයෙන් උදරාබාධ ආශිත ආබාධ ගැන අවධානය යොමු කිරීම වැදගත් වෙන කාලයක් බවට පත් වෙනවා. රැකියා ස්ථානයේ තරඟකාරී බවක් ඇතිවිය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි මීන ලග්නයට බලපෑම අතිශය සුබයි. ඒ වගේම තමයි බුද්ධිය හා ප්‍රඥාව වර්ධනය වෙන අධ්‍යාපන කටයුතුන් නිතර දරුවන් නිල ජයග්‍රහණ ලැබිය හැකි. දරු සම්පත් අපේක්ෂාවෙන් සිටින අයට සුබ පණිවිඩ ලැබෙන. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතාවල වලට වැඩි ආශිර්වාද ලැබෙන කාලයක් බවට පත් වෙනවා. මේ ගුරු උච්ච වීම පොදුවේ සුබ වුවත් මේන් ලැබෙන නියම ප්‍රතිඵල තීරණය වෙන්නේ ඔබේ උපන් කේන්දරය ගුරු ග්‍රහයා පීඨ ඇති ආකාරය සහ මේ දිනවල ඔබ ගත කරන මහදශා සහ අතුරු දශා අනුව බව සැලකිල්ලට ගත යුතුයි.